කාඳුලක මිහිර නොව සිනහව පතාය නිවසක අඳුර නොව දියුණුව සිතාය මොහොතක සතුට නොව දිවියම පැතිය සවනක විදුම නොව අරුතක ගිලේය පිටිසර ගමක සිටි තරුණිය තරුණ පුතා දුරු කර තනිය බැඳුනා සෙනෙහසක ඉතා හිමි කර ගැනීමට ආලයි නොමැකි වතා පැහැබර විවාහෙන් බැඳුනා සිටිය පතා රන් රස ආලයක වෙලෙමින් මිහිර විඳී දැන් තනිකඩව සිටි කාලෙට වැඩිය බැඳී ලිංගතු සිනහා මොකුළුද එයි නිතර ඇඳේ ඉන්නවා සිරිකතක් ඒ නිවහනට වෙදී ආලය ආදරය පිරිදිවි නැමැති විලේ ගුණබර පතිදහම් රන්දද විලස දිලේ නැතිකම රජ වුවද ආදර සුවඳ මලේ යාබද ගම් දැලි ගොයමකි නිලට නිලේ ප්‍රේමය නැමැති දිවි ගඟ අතු බෙදේය සාමය සතුට නිවසට ඇති බලය එන දුක් දිවි මඟට දිය ඇලි වගේය බිරිඳගේ කුසේ දැන් දරුවෙකු වැඩේය ලෝක ධර්මයට අනුව කල වයසට පත් තරුණියක් සහ තරුණියෙක් අඹුසැමියන් ලෙසින් යුග ජීවිතය ආරම්භ කළා. දැන් එම දුප්පත් ස්වාමියාට දාව අසරණ තරුණ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසඳගෙන දෙදෙනාගේ ආදරයේ ආරක්ෂාව මැද කෙමින් වර්ධනය වෙමින් සිටිනවා. සුන්දර ප්‍රාර්ථනා සමුදායක මල්පල ගැන්වෙමින් එක්කෝ මේ පුංචි සිඟිති පුතා නිවසට ආලෝකයක් එක්කලා. දැන් මේ අම්මගේ තාත්තගේ එකම සම්පත මේ පුංචි පුත්‍රයා. හුරතල් පාසිනහ වෙවි දරු පැටියා වැඩෙනවා
හේන කුඹුර දැන් සාරයි ගෙයටු කොටු පිරෙනවා අම්මා ඉතා ආදරෙයිනේ පුතා ඒක දන්නවා තාත්තා සෙනෙහස සඟවා පොළොවට පන පොවනවා කෑම බීම ඇඳුම් ගෙනත් තාත්තා ඇති ආදරේ එක එක රස කෑම ගෙනි දනී පුතුගේ කෑදරේ පොලේ ගිහින් ගෙනත් දුන්න සෙල්ලම් බඩුගේ පිරේ පුතුගේ මුහුණ මලකි කියා රැවටීමි මැසි පොරේ කුඹුරේ ගොයම හේනෙ ඉරිඟු පුතුගේ නමින් පැසෙනවා ආදරයේ උණුසුම මැද පුතා නිවසේ වැඩෙනවා ලොකු ළමයෙක් වෙලා එයා පාසලටත් යවනවා තාත්තා නිතරම ගිනේ වතු පිටි රැක බලනවා පුංචි පන්ති පසු කරමින් දැන් ලොකු තරුණෙකු වෙලා මිතුරු ගොඩයි ඒ දරුවට සෙල්ලමටම හුරු කළා ගෙවල් ගානේ ඇවිදින්නට ගිය පුතු එනතුරු බලා අම්මා සිටි ඉලපන්තේ නිතින් කඳුළු සලසලා පුතා හැදෙන හැටි හරි නෑ තාත්තේ සැරවැර කරන්න එපා එපා ඒ දරුවට කවුරුත් හිරිහැර කරන්න හැදින වයසේ කොල්ලු ඕනේ ඒ ලෙස සෙල්ලම් කරන්න මම පුතු ගැන බලා ගනිමි ඔබගේ දොර වැඩ කරන්න මේ දරුවට ආදරේ වැඩිකම නිසාම තාත්තා අම්මා සැරවැර කරන්න කීවත් එලෙසයි නිතරම කීවේ දැන් මේ පුතා දිගින් දිගටම මිතුරන්ගේ ඇසුරට යොමු වෙලා කාලය ගත කරනවා අම්මත් ඉස්සර වගේ පුතා ගැන සොයා බැලුවේ නැහැ මොළ කැටියත් වල සිව්මැලි තොල් වල මල් පෙති පරයාන රුව රැඳුනේ ඉරනම හින්දාද ඇසුරිහි වරදද වරදිහි වරදින බව නොදැනී නාදලු තොල් පෙති අව පැහැගෙන්වී රැබෝවී එයි නෑපෙනුනේ පුතුගේ විපතෙහි මඟවල කන්නට කිසියම් දෙවියෙක් නැහැ දිරනේ අරක්කු ගංජා කසිප්පු හල්වල නැතිවම බැරි චාරිතය උසුලා පරක්කුවක් නැත කියපු සැනින් එයි කියනා දෙය ගෙන සැක නොකලා හුඟක් මොදල් දෙයි බොන්නත් නඩු නැත
නොදනී බවවලකට වැටිලා දැන් හඳුනන්නේ ගංජා මල්ලි කියලයි නමකුත් පට බැඳීලා වැටහීමක් නොවුනි විසකුරු සමාජය කරගෙන සිටීමත් නුවදුර නිධානය ලොකු ලොකු මුදල් කරුවන්ගේ අහිමිය බිල්ලට අරන් මේ දරුවගේ පරානය දවසට බොහෝ තැන්වල යන්නට වෙනවා ඒ හැම තැනදී මත් වෙන දේ විකිනෙනවා වගවෙන නීති විමසිල්ලෙන් පසු වෙනවා යන එන කරන දේ තව තව විමසනවා රතුලේ කිරට හරවා පෙව් අම්මෙකුට ඉන්නට පුළුවන්ද ඉඩදී විපතකට පුතු යන වැරදි මඟ දැනීලා ඇති දුකට දඬුවම් කරයි ගන්නට පුතු යහ මඟට හරිහැටි පාසල් කාලයවත් නිමා නොකළ මේ තරුණයා භයානක මෙන්ම විනාශකාරී මාවතක ගමන් කළා. ගම්වාසීන්ගේ දැනුවත් කිරීම මත සියලු තොරතුරු දැනගෙනත් මේ ආදරණීය අම්මා පුතාට දඬුවම් කරනවා. කිසිම දවසක දඬුවමක් නොලැබූ මේ පුතා ඒ ගැන හොඳින් කල්පනා කළා. එහෙත් දැන් දිනපතාම පුරුදු වී සිටි බීමත්කම නිසා නැවතත් නරක මිතුරන්ගේ ඇසුර සොයා සුපුරුදු තැනට ගියා. එහිදී සිදු වූයේ මෙවැනි කතාවක්. ඒක නෙවෙයි කියන්නමයි ආවේ මං උඹලට කේලම් කියලා තියෙනවා කවුරුන් හරි අම්මට වැඩිය එන්න වෙන්නේ නෑ ඉස්සර වගේ දැම්මට ගැහුවා අම්මා පොල්ලක් ගින ඊයේ දිගට හරහට කොහොමද ඒ ගෑණි ගහන්නේ තොට ඒ විදියට යටත් වෙලා ඉන්නේ මොකද දැන් උඹ ඒ ගෑණිට කුද ගහ ගන්නට කියලා ආයි නොයන් ඒ ගෙට අපේ ගෙදර ඉඩ තියනවා ඉමෝනේ හැටියට පෞකාර ආත්මාර්ථකාමී මිතුරා මේ පුතාට ලබා දුන්නේ ඒ වගේ විසඳුමක්. මේ ගැන මේ විදිහට කල්පනා කරන්න පටන් ගත්ත මේ පුත්‍රයා මිතුරන් කවදාත් මට හිත ඇති අය අඩුවක් නෑ කිසි දින කරලා මොකටද ඉන්නේ ඒ ගුම්බෑයමේ ඉන්නවා මේ කුහි හරි රැඳිලා
මම අද යනවා තව කෑ ගැහුවොත් එනවා හොඳටම දොස් කියලා ඒ ලෙස හිත හිත කටගුන්නක් බී ආවා ගෙදරට රැවිලා තාත්තගේ නෑ අම්මා පමණයි ඇදි දැඩි පුතු කෑමොර දෙනවා අහල පහල ආය මොකද කියාලා ඇහැරි දුවගෙන පැමිණෙනවා විරිමත හින්දා කරන කියන දේ හරි වැරද්ද නොම වැටහෙනවා පරුස වචන නෙක කියමින් මේ පුතු අම්මට ගැසුමට සැරසෙනවා මේ මහා ව්‍යසනය කොතනින් කුමකින් නිමා වේවිද කියලා හිතාගන්නටත් අමාරුයි දැන් මුළු ගමම මේ නිවසට එකතු වෙලා බීමත් පුතාගේ දුෂ්ට හැසිරීම තව තවත් වැඩි වුණා. තමන්ගේ පාප මිතුරන් කියපු දේවල් නැවත නැවතත් මතක් වුණා. තමන්ගේ පාප මිතුරන් කියපු දේවල් නැවත නැවත මතක් වුණා. කෝපය දෙදුණු වුණා. වෛරයේ ගිනිසිලු මැදින් මතු වූ පෞකාර මිතුරන්ගේ ආත්මාර්ථකාමී වචනවලට රැවටුණා. එදා මේ බිහිසුණු අන්ධකාර රාත්‍රිය තව තවත් බිහිසුණු වුණේ මෙන්න මේ විදිහටයි. වෛරය ගින්දරකි හදවත් ගිනි ගන්න මන්දිය හේතුවකි එය තව වැඩි වෙන්න පව්කාරයින් කවදත් ලොව තුල ඉන්න අම්මට බෑ තවත් මෙව්වා ඉවසන්න පොඩි කල තාත්තත් එක්කල වෙහෙස වෙමින් මේවා බලන්නද හැදුවේ උඹව ඉතින් දොර ළඟ තිබුණු දොර පොල්ලත් අතට අරන් ඇදුවා ගහන්නට පුතු හට හරිම වැරින් එන්නේ ගහන්නද එහෙනම් මෙහෙට වරෙන් කැත්තත් නරන් ආවා කුස්සියට ගිහින් දෙදිනගේ තරහ සිත් තව තව දරුණු වෙමින් පුපුරයි ඉරිතලයි වෙවුලයි රුදුරු ලෙසින් අම්මා නිහඬ විය ඉවසුම සිහිවන්නා මුළු ගම නොහික්මුණු පුතු දෙස නෙත ගන්නා මත්ලේ තව තවත් තිරිසන්
ගති දුන්නා අම්මගේ බෙල්ල වෙත කැති පහරක් දුන්නා වෙරිමර ගාතේ සිත් පිත් නැති මේ පුතා අම්මගේ බෙල්ලට අතේ තිබුණු කැත්තෙන් පහරක් ගැසුවා. එහෙත් බුදුවරුන්ට පමණක් දෙවිනි වන මාතෘ ගුණය කෙතරම් බලවත්ද යන්න කියා පාන්නා වගේ මේ අම්මට කිසිදු අනතුරක් සිදුුනේ නැහැ. කැත්ත පැත්තකට විසි කළ පුතා පිටව යාමට සූදානම් වෙද්දී කරන සියලු තිරිසන් වැඩ පල දෙන්නේ නැතිය කියා හිතන් පුතාගේ ඇතුලින් පිටවීලා යන්න ගියා බැරි වෙනවා ගින් එළියට එන්නත් පැන යන්න තියා ඇවිත් හිටපු තරුණ පිරිස ඔහු මිදුලට රැගෙන ගියා අරක්කු ගංජා කසිප්පු විකුණලා මුළු ගම කෑවා අම්මාවත් හඳුනන්නේ නැති තෝ දැන් බලපිය කීවා දැනගන්තෝ මේ ලෝකෙම පටිසන්ධින පව් මෙව්වා අසල තිබුණු කොහුලනුවක් එකෙක් ගිහින් ගෙන ආවා කිසි දවසක ආයි මෙහෙම වැඩ කරන්නේ නැති වෙන්නට ඕනේමයි යට බිඳින්න මේ කාහට ගුටි දෙන්නට බැන්දා අත පය තියලා බැරි විදිහට හෙල්ලෙන්නට ඇති වෙන කල් පහර දුන්න ආයේ මෙහෙම නොකරන්නට එතන හිටිය තරුණ කෙනෙක් පොලිසියට කතා කළා පොලිසියට බාර දෙන්න සිටියා එන පාර බලා පොලිසියෙන් වැඩ එහෙමනේ ආවේ නෑ පමා වෙලා ඔහු ගහේම බැඳලා සිටි පිට වුණි සැම නිවෙස් බලා මවුසෙනෙහස දෙව්දතුගෙත් මොනදී මුත් එක වගේය අම්මාගේ ඇඟිලි තුඩින් පුතුගේ රැහැන් පටලිහේය පුතාගේ දැන් විරිහිඳිලා පසුවන්නේ බීතියේය ගෙන් පිටවී මිතුරගේ ගෙයි සැඟවී ඉන්නට ගියේය අම්මගේ සුරතින්ම පුතා බැඳ තිබූ රැහැන් පටලිහුණා පියවි සිහියට පැමිණි පුතා දැන් ඉතාමත් බීතියෙන් වෙවුලමින් සැඟවෙන අදහසෙන් මිතුරන් සොයා පිටව ගියා මුළු ගම සාසල වී ඇත මේ සිදුවීමෙන් ඇත හැම දෙනම ඔහු හා දැඩි ලෙස කෝපෙන් සිතලා වැඩක් නැහැ කළ දෙය පල දීදැන් පොලිසිය පැමිණියා පසුවදී එළිවීමෙන් පොලිස් නිලයෝ 7-8ක් අතැති කෙනෙකි දම් වැලක්
බැටන් පොල්ල සහිත වුණා සිටි අයගින් තුන් දිනෙක් අම්මා කලබල වෙලා නිති කඳුළු සලසලා පුතාව ගෙනියන්න එපා කීවා සැරින් හඬ තලා ගෙයි හැම තැන විමසති ලොකු වරදකි කර ඇති සමාව නම් ඇත්තෙම නැහැ ඔහුට යන්න සිදුවෙති දැනගෙන ගෙයි නැති බව නොසිටම එහි කල් තව පොලිස් රථය හරවාගෙන ගියා තවත් දරුණුව උදයේම පැමිණි පොලිස් බටයන් මුළු නිවස පීරන්නට වුණා මේ අම්මා අනේ මගේ පුතා අල්ලගෙන යන්න එපා කියමින් හඬා වැළපෙනවා එහෙත් කර ඇති වැරදිවල බරපතලකම් අනුව කිසිදු සමාවක් ඔහුට ලැබුණේ නැහැ මුළු නිවසත් අවටත් ඔහුව සොයා ගැනීමට නොහැකි වූ තැන පොලිස් බටයන් රථයට නැගී තව දුරටත් කෝපයෙන් පිටව ගියා. දැනගෙන හිටියා යන එන හැම තැන දැන් මිතුරුත් සිදු උන දේය දැනගෙන සිටියේ නැවෙන දිනමින් තැන තැන පොලිස් රථය ඔහු සිටි දේශ හැරවින සිටියාය හිසලුලුවත් දුවති පොලිස් රථය මිඳුල්ලට ගොස් නවති කලකම් පසුපස දැන් ලෝහු බඳිති බිය වූ ඔහු පැන යන්නට හදති ආබටයන්ගෙන් ගෙයවාට කෙරුණා මාංචු කුට්ටම යුගතට වැටුණා නැන්නු රථයෙහි දොරගුළු වැසුණා සිරමැදිරිය ඔහු වෙනුවෙන් ඇරුණා සෑහෙන කාලයක් තිස්සේ මුළු මහත් සමාජයටම අරක්කු ගංජා කසිප්පු බෙදා හැරීමේ වරදකරුවෙකු ලෙස පොලිසිය ඇසගසාගෙන සිටි මේ දුෂ්ට තරුණයා යන එන තැන් හොඳින් විමසිල්ලෙන් සිටි පොලිස් බටයින් අදාළ තැනට පිටත්ව ගියා දුරදීම මේ බව දුටු මිතුරන් හිස ලූලුවත පැනදිව්වා නිවස තුල කතාබහේ යෙදී සිටි පළමු වැරදිකරු මේ තරුණයා පොලිස් බටයන් එන බව දුටුවේ අවසාන මොහොතේ එහෙත් දැන් කර කියා ගන්නට කිසිවක් ඔහුට නැහැ බියේ පැන යන්නට හැදුවත් වටකල පොලිස් නිලධාරීන් අතටපත් ඔහුගේ අත් දෙක මාංචු පටින් තද වුණා රථයට නංවාගත් ඔහු වැරදි අපරාධකරුවෙකු ලෙස සිරමැදිරියට ඇතුළු කළා සිරමැදිරියකට කොටු වූ ඔහුගේම හෘද සාක්ෂිය මෙලෙස ඔහුට වද දෙන්නට වුණා ඊයේ රැයෙහි විරුවන්සේ මා එක්කං සතුටින් බෝතලය බිව්වා හිස් වෙනකං එක යහළුවෙක්වත් නදමා ගෙනියනකං උන් පැන
ගියා මතකයි සැනකින් නිවසින් අම්මට කැති පහර දුන්නත් මම කෝපෙන් මාගේ බැමිලි හා දෙමු හැටි කරුණාවෙන් සිටි බව පෙනුනේ නෑ බිඳකුත් අමනාපෙන් මම පිට වුණේ යහළු ගැන විශ්වාසෙන් වැඩ කරහෙනේ කුඹුරේ හති දමාගෙන වෙහෙසුන තාත්තා දන්නේ මෙමා ගැන සිටිනවා හැර කම්බි අතරින් බලාගෙන දැන් කිසි පලක් නෑ මගේ ජීවිතේ වෙන කියනා තැනට ගෙන ගොස් දෙන කොට ගත්තේ එවිටදී තිබුණු පිරිපුන් මුව කොහි ඇත්තේ මමද වෙනවා මම කළ මගේ පව්මත්තේ ඇයි කල් තියා මට මෙය වැටහුණේ නැත්තේ මේ සිදුවීම් කිසිවක් නොදත් ආදරණීය තාත්තා පැල්පතෙහි රැය පහන් කරලා උදෑසන නිවසට පැමිණියා. වෙනදා ගෙදර එන විට අම්මා එනවා අද ගේ අසල ගම් වැසියන් පසු වෙනවා සිදු වී ඇත කුමක් හෝ සැක මතු වෙනවා ආදර තාත්තා නිවසට පැමිණෙනවා සිදු වූ සියලු විස්තර ටික දැනගන්නේ අම්මත් රෝහලෙලු ඇතුළත් කර ඉන්නේ කළ යුතු දෙයක් නෑ හරි හැටි වැටහෙන්නේ අම්මද පුතුද මම පළමුව දැකගන්නේ අම්මා කියන විට බව පුතු නරක් වෙලා මා ඇයි නිහඬ උනේ මහා මෝඩයෙක් වෙලා දැන් නැවිලිලා මුළු ගේ ගින්දරක් වෙලා යනවා පුතා ඉන්නා සිර මැදුර බලා
කියලා විස්තරය ඇසුවා පුතාගෙන පෙන්විය සිර මැඳුර පුතුරඳවා සිටින දුටුවා පුතා සිරකරුවන් අතරවන අදහන්නට නොහැක දේවල් පෙනෙන කවදාකවත් මේ වගේ දේ නෑ සිතුවේ එකවර වේදනාවක් පපුවින් මතුවේ කවුරුත් නැත එතැන ඇවිලුන සිත් හැදුවේ වැටුණා සිර මැඳුර ඉදිරියේ මහ පොළොවේ නැත කිසි දැඟලුමක් නිසලව වැතිරෙනවා බටයන් පැමිණ රෝහලකට ගෙන යනවා පැයකට පෙර සිදුව ඇති බව පැවසෙනවා හදවත පැලී මිය ගොස් නැත ලියවෙනවා මේ මහා විපත අදහා ගන්නට දරා ගන්නට නොහැකි වූ ආදරණීය තාත්තා පුතාගේ සිරගේ ඉදිරියේම මිය ගියා. පුතාට තව තවත් තමන්ගේ වැරදි හදවතට කතා කළා. ආදරණීය අම්මට තාත්තගේ අවාසනාවන්ත වෙන්වීමත් පුතා කරගත් විපතත් අදහා ගන්නට බැරිව මානසික රෝගී තත්වයට පත් වුණා. සොඳුරු කැදැල්ලේ නිදහස අපරිමිත කිසි දින දරුවන්ට අම්මේ සොඳුරු නැත රිදුනට කමක් නැහැ වරදිදි දැඩිව සිත දඬුවම් කිරීමට අයිතිය ඔබට ඇත කිරිදී හදපු දරුවන් කැති පිහිරගෙන එනකොට විමින් මව්පිය ගුණ බල නොදැන නිහඬව සිටිය යුතු නැවිල සට අමන දඬුවම තමයි වරදට යමෙකුට තියෙන දරුසෙනෙහස නුව නැතිව රකීවා ඒ සෙනෙහින් හෙට සුවඳ කිරීවා පාප මිතුරු ඇසුරට නොමදීවා
යහපත් දරුවන් ජනගත වේවා. යහපත් දරුවන් ජනගත වේවා. යහපත් දරුවන් ජනගත වේවා.